සුබ දවසක් ඕගොල්ලන්ට. අද මම ඕගොල්ලන්ට සංඛ්‍යා රටා ගැටලු 6ක් අරගෙන එලා තිනවා. බලමු කොහොමද කරන්න කියලා. මේකේ 132 තියෙනවා, 110 තියෙනවා, 90 තියෙනවා, 72 තියෙනවා. ඊළඟ සංඛ්‍යාව තමයි හොයන්න තියෙන්නේ. බලමු 132 කොහොමද හැදිලා තියෙන්නේ කියලා. 132 හැදිලා තියෙන්නේ 12 වැඩි කරලා 11. ඊළඟට 11 හැදිලා තියෙන්නේ 11 වැඩි කරලා 10යි. 90 හැදිලා තියෙන්නේ 10 වැඩි කරලා 9. හරිද? බලන්න රටාවක් පේනවනේ. ඊළඟ 72 හැදිලා තියෙන්නේ 8 9 වැඩි කරලා 8ෙන්. ඒ විදිහට බැලුවාම මේ උත්තරේ හැදිලා තියෙන්නේ කොහොමද? 8 වැඩි කරලා 7ෙන්. 12 11 වැඩි කරලා 11 10න් වැඩි කරලා 10 9න් වැඩි කරලා 9 8න් වැඩි කරලා 8 7න් වැඩි කරලා. එහෙනම් උත්තරේ කීයද? 8 වරක් 7 56යි. ටිකක් හිතන්න ඕනේ. ඉතින් මේ වගේ ගණන් හදද්දී බලමු ඊළඟ ගැටලුව. මේ ගානත් කලින් ගාන වගේම ටිකක් සංකීර්ණ ගැටලුවක්. බලන්න 143 තියෙනවා, 117 තියෙනවා, 91 තියෙනවා, 65 තියෙනවා. මෙතන ඊළඟ සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ. 143 හැදිලා තියෙන්නේ 12 වර්ගයෙන් අඩු කරනවා 1 වර්ගය. හරි. 12 වර්ගය අපි දන්නවා 144යි. ඒකෙන් 1 වර්ගය කියන්නේ එකක් අඩු වුණාම කීයද එන්නේ? 143 එනවා. හරිද? ඒ වගේම මෙතන 117 හැදිලා තියෙන්නේ 11 වර්ගයෙන් 2 වර්ගය අඩු වෙනවා. හරි. 11 වර්ගය කියන්නේ 121යි. 2 වර්ගය කියන්නේ 4යි. 121න් 4ක් අඩු වුණාම 117 එනවා. ඒ පිළිවෙලට බලන්න මෙතන 91 හැදිලා තියෙන්නේ කොහොමද? 12 11 ඊළඟට 10 වර්ගය. 10 වර්ගයෙන් 1 වර්ගය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 2 වර්ගය අඩු වෙලා තියෙනවා. දැන් 3 වර්ගය තමයි අඩු වෙන්නේ. එහෙනම් 10 වර්ගය කියන්නේ 100යි. ඒකෙන් 9ක් අඩු වෙනවා. 3 වර්ගය කියන්නේ 9යි. 9ක් අඩු වුණාම 91 එනවා. මේ විදිහට බලන්න මේ 65 දැන් 9 වර්ගයෙන් අඩු වෙනවා 4 වර්ගය. හරිද? 9 වර්ගය කියන්නේ 81යි. 81කින් අඩු කරනවා 4 වරක් 4 16ක්. අඩු වුණාට පස්සේ එනවා 65. හරිද? ඒ විදිහට මෙතන උත්තරේ ගන්න නම් මොකද කරන්න තියෙන්නේ? 9 වර්ග නෙමෙයි ඊළඟට තියෙන 8 වර්ගය. 8 වර්ගයෙන් අඩු කරනවා 5 වර්ගය. හරිද? 8 වර්ගයෙන් 5 වර්ගය අඩු කරාම බලන්න. 8 වර්ගය කියන්නේ 64යි. 64න් 5 වර්ගය කියන්නේ 25යි. 25ක් අඩු කරාට පස්සේ අපිට එනවා උත්තරේ 39. මං ඉඩ නැති හින්දා මේක මකනවා. 64න් 25ක් අඩු කරාම අපිට උත්තරේ එනවා 39. හරි. එහෙනම් ඊළඟ ගණන බලමු. බලන්න මේ ගැටලුව 4 7 12 21 38. හරිද? ඊළඟ එක තමයි හොයන්න තියෙන්නේ. බලමු මේකේ සම්බන්ධතාවය කොහොමද කියලා පැටර්න් එක අඳුර ගන්න ඕගොල්ලෝ. මේකේ බලන්න පරතරය 7න් 4ක් ගියාම 3යි. 12න් 7ක් ගියාම 5යි. 21න් 12ක් ගියාම 9යි. 38න් 21ක් ගියාම 17යි. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මේක. ඊළඟට පරතරවල පරතරය ගන්න.
5න් 3ක් ගියාම 2යි. 9න් 5ක් ගියාම 4යි. 17න් 9ක් ගියාම වෙනස 17 9 වෙනස 8යි. හරිද? එතන සම්බන්ධතාවයක් තියෙනවනේ. 2 4 8. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 එහෙනම් 16ක්. මෙන්න මෙතනට 16 එන්න ඕනේ. හරිද? ඊළඟ හොයාගන්න 16ක් තමයි එහෙනම් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 17යි 16යි කීයද? මෙන්න මෙතන 17යි 16යි එකතු වුණාම එන ගාන තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. 17යි 16යි එකතු වුණාම කීයද? 33යි. 33යි. හරිද? එහෙනම් 33යි 38යි එකතු කරාම මෙන්න මේ 38යි මෙන්න මේ 33යි එකතු කරාම එන උත්තරේ තමයි අපිට ගන්න ඕන උත්තරේ. 33යි 38යි කියද 71යි. එහෙනම් අපේ උත්තරේ කියද 71. බලන්න මේක ටිකක් සංකීර්ණ ගැටලුවක්. නැවත බලලා ආයෙ තේරුම් ගන්න. අපි යමු ඊළඟ ගැටලුවට. බලන්න මේ ගැටලුව 27 9 18 6. මේකේ වෙලා තියෙන්නේ මේක ටිකක් සංකීර්ණයි. 27 3ෙන් බෙදුවාම එනවා 9. හරි? 27 බෙදනවා 3ෙන්. උත්තරේ එනවා 9. හරිද? 3 9 නේ 27. 9 වැඩි කරනවා 2කින්. 9 2කින් වැඩි කරාම උත්තරේ එනවා කියද 18. 18 බෙදනවා 3ෙන් උත්තරේ එනවා 6යි. එහෙනම් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? 6 වැඩි කරනවා 2කින්. උත්තරේ එනවා 12යි. එහෙනම් උත්තරේ කියද 12යි. බලමු ඊළඟ අපි ඊළඟ ගැටලුව බලමු. බලන්න මේ ගැටලුව 31 13 31 26 62 52. මේකේ බලන්න වෙලා තියෙන දේ මේ 13 දෙකෙන් වැඩි කරලා තමයි මේ 26 ඇවිල්ලා තියෙන්නේ. මේ 31 දෙකෙන් වැඩි කරලා තමයි 62 ඇවිල්ලා තියෙන්නේ. හරිනේ 31 වරක් 2 62. එහෙනම් ඊළඟට බලන්න මේ 26 දෙකෙන් වැඩි කරලා තමයි 52 ඇවිල්ලා තියෙන්නේ. 26 වැඩි කරාම දෙකෙන් 52. එහෙනම් 62 වෙන්න ඕනේ මොකද්ද? 62 දෙකෙන් වැඩි කරනාට පස්සේ තමයි අපේ උත්තරේ එන්නේ නේද? 62 වැඩි කරනවා දෙකෙන් කීයද උත්තරේ? 124යි. ඒක නම් සරලයි. බලමු ඊළඟ. බලන්න අන්තිම ගැටලුව 243 තියෙනවා 17 තියෙනවා 81 තියෙනවා 51 තියෙනවා 27 තියෙනවා 153 තියෙනවා. මේකත් කලින් ගැටලුව වගේමයි. බලන්න 243 3ෙන් බෙදන්න. 243 3ෙන් බෙදුවාම එනවා 81. 81 3ෙන් බෙදන්න. 81 3ෙන් බෙදුවාම එනවා 27. 27 3ෙන් බෙදුවාම එන එක තමයි අපේ උත්තරේ නේ 3 අර 9 27යි. හරිද? මේක බලන්න ඊළඟට 17ට මොකද වෙලා තියෙන්නේ? 17 දෙකෙන් නෙමෙයි 3ෙන් වැඩි කරන්න. 3ෙන් වැඩි කරාම එනවා 51. හරිද? 51 ආයෙ වැඩි කරන්න 3ෙන් වැඩි කරාම එනවා 153. ඒක අදාළත්වයක් නැහැ මම අර පෙන්නන්න කිව්වේ. එහෙනම් අපේ උත්තරේ ඇවිල්ලා තිනවා 9. හරි. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වුණා කියලා. අපි නැවත අලුත් ගන්නකින් හමු වෙමු.